right, okay, welcome back to my YouTube channel. අද අපි යන්නේ අවුරුදු උත්සවයක් බලන්න. මේ දවස්වල අවුරුදු කාලනේ. පොඩ්ඩක් වෙනස් අවුරුදු උත්සවයක්. ඉතින් තාම නම් මං ගෙදර ඉන්නේ. අපි ගිහින් බලමු. අද අප්‍රේල් 25. අප්‍රේල් 25 සෙනසුරාදා. එහෙනම් යන් අවුරුදු උත්සවයක් බලන්න. පොඩ්ඩක් වෙනස් අවුරුදු උත්සවයක්. දිගටම බලන්න. මොකක්ද කියලා දැනගන්න පුළුවන් එතකොට. හරි යාළුවනේ අපි දැන් අවුරුදු උත්සවයට ඇවිල්ලා ඉන්නේ. හාමුදුරුවොත් වැඩම කරලා ඉන්නේ. තාම අවුරුදු උත්සවය පටන් අරගෙන නැහැ. තාම යාළුවනේ පිළිගැනීමේ කතා ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔන්න දැන් අපි ආවා අවුරුදු කෑම මේසෙට. මෙතන කෑම ජාති ගොඩක් තියෙනවා යාළුවනේ. ඉතින් අපි මෙතනින් කෑම කාලා එළියේ තියෙන අවුරුදු උත්සවයට දැන් යන්න තමයි හදන්නේ. හරි යාළුවනේ ඔන්න රබන් ගහලම අවුරුදු උත්සවය පටන් ගන්න තමයි හදන්නේ කට්ටිය. බලන්න පේනවා ඇති. ආච්චිලා ටිකක් වටේ නටනවා. කට්ටිය මැදින් රබන් ගහනවා. මේක තමයි මං කිව්ව අවුරුදු උත්සවය. හරි යාළුවනේ මේ තියෙන්නේ හැන්ද මත දෙහිගෙඩිය තබාගෙන යෑමේ තරග. මේක තිබ්බාලුවන ඉවෙන්ට් ගොඩක් ඒ කියන්නේ කණාමුට්ටි බිඳීම, ඊට පස්සේ අලියට ඇහැ තිබීම, ඊට පස්සේ බෝතලයට වතුර පිරවීම, තව මොනවද දෙහිගෙඩිය හැන්ද මත දෙහිගෙඩිය තබාගෙන යාම, දෙහිගෙඩිය මත හැන්ද නෙමෙයි හැන්ද මත දෙහිගෙඩිය තබාගෙන යාම, ඊට පස්සේ තව මොකද්ද වට්ටි ඔළුවේ තියාගෙන යෑම. අනම් මාර ලස්සන වැඩක් මේක. ඉවෙන්ට් ගොඩක් තිබ්බා. තව මැදින් ආච්චිලා සීලාගේ ලස්සන ඩාන්ස් අයිටම්ස් තිබ්බා, සිංගින් අයිටම්ස් තිබ්බා. මාර ලස්සන වැඩක් මේක. තව තිබ්බා යාළුවනේ අවුරුදු කුමරා කුමරිය තේරීම විකට ඇඳුම් තරග. යාළුවනේ මේ තියෙන්නේ කණාමුට්ටි බිඳීමේ තරගය. හරියට සාමාන්‍ය ගොනුලා තියෙනවා. හරි. ඔයා කතා කරත් හරිය ලෝකියව. අපිට යාළුවනේ දැන් පටන් ගන්න යන්නේ බනිස් කෑමේ තරගය. ඔතන ඉඳන් දුවගෙන ඇවිල්ලා මෙතන තියෙනවා ෆොටෝක් උඩ තියලා බනිස්. ඒ බනිස් කන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් පටන් ගත්තා. කට්ටිය බනිස් කනවා ඉක්මනට. බලමු කවුද දිනන්නේ කියලා. මේ තියෙන යාළුවනේ බෝතලයට වතුර පිරවීම තරගය. මේ තියෙන යාළුවනේ අලියට ඇස තැබීමේ තරගය. ඔය වයිට් බෝඩ් එකේ ඇඳලා ඉන්නේ අලියෙක්. පේනවද? පේනවනේ. පේනවා. මේ තියෙන යාළුවනේ සංගීත තොප්පි තරගය. බලන්න ඕ කට්ටිය තොප්පි මාරු කරන ගමන් නටනට මාරු කරන විදිය. දැන් තියෙන යාළුවනේ තරගෙට බීම වීම. මේක ඉතින් දුවගෙන ඇවිල්ලා බීම් බෝතල අරගෙන බොන්න තමයි තියෙන්නේ. හැමෝටම කලින් බොන එක කියලා තමයි දිනන්නේ.
දැන් තියෙන යාළුවනේ වට්ටිය ඔළුවේ තියාගෙන යන තරඟ. ඒ කියන්නේ අර දෙහිගිඩි මත හැන්ද මත දෙහිගිඩිය තබාගෙන යනවා වගේ තමයි වට්ටිය ඔළුවේ තියාගෙන වැටෙන්නේ නැතුව මේ ඇවිදගෙන ඉන්න තියෙන ඉස්සරහට. සරුපාදිය හාස්‍ය සහ විනෝදය රැගෙන එන අපේ මහත්කම් කලාවේ සංස්කෘතික අංගයක් තමයි මේක. එයා සම්බන්ධව අපි ඉන්න අපේ ජේෂ්ඨ පුරවැසියන් ඉස්සරහ තියෙනවා. මේ තියෙන යාළුවනේ සංගීත පුරු තරඟයේ අවසාන වටය. අන්තිම දෙන්න තමයි මේ ඉතුරු වෙච්ච සංගීත පුරු තරඟය. දැන් ටිකක් කරෝල වෙලා තියෙන්නේ. එනි තමයි මේ කරුවරට පේන්නේ. මේ තියෙන යාළුවනේ විකට දුන් තරඟය. අනේ කියා කරේ. දැන් මේ තියෙන යාළුවනේ අවුරුදු කුමරා කුමරේ තේරීමේ තරඟය. එතකොට මේ ඉන්නේ අවුරුදු කුමාරයෝ සෙට් එක. දැන් ඔයාලට තේරෙනවා ඇති මම ඇයි මේ අවුරුදුස්සේ විශේෂයි කිව්වේ කියලා. ඇත්තට මේ අවුරුදුස්සේ තිබ්බ තරග 100ටම වගේ සහභාගී වුණේ වැඩි හිටියෝ. ඒ කියන්නේ අවුරුදු 60ට වඩා වැඩි ආච්චිලා සීයලා තමයි මේ අවුරුදුස්සේ තිබ්බ හැම තරගයකම සහභාගී වුණේ. ඒක තමයි මම මේ අවුරුදුස්සේ විශේෂයි කියලා කිව්වේ. බලන්න මේ සීයේ පිටි ඩාන්ස් එක මාරව ලස්සනයි නේද? මෙයින් යාළුවනේ අවුරුදු කුමාරයෝ ටික. මේක තමයි යාළුවනේ අවුරුදුස්සේ අන්තිම අයිටම් එක. ඊට පස්සේ තියෙන්නේ ත්‍යාග ප්‍රදානෝත්සව. ඒ කියන්නේ තරඟවලින් දිනපු කට්ටියට තෑගි දෙන එක. මම ඒක නම් වීඩියෝ කරන්න හිතන්නේ නැහැ. යාළුවනේ මේ දැන් මේ අවුරුදුස්සේ කරේ අපේ ගමේ. ඒ කියන්නේ අස්ගිරිවල්පොළ. අස්ගිරිවල්පොළ ගමේ පාරමිතා ජේෂ්ඨ පුරවැසි සමිතිය. එතකොට මේකේ වැඩිහිටි සමිතියක් වගේ තමයි ගම්වල තියෙන්නේ. ඇත්තට මේ අවුරුදුස්සේ හැම අවුරුද්දකම කරනවා. ඉතින් මේ අවුරුද්දේ අපේ අම්මට ඉන්විටේෂන් එකක් හම්බෙලා තිබ්බා මේ යන්න. ඉතින් මායි නංගිත් අම්මගේ පස්සෙන් ගියා මේ ඔක බලන්න ඕන හින්දා. මේකේ අවුරුදු උත්සවයේ තියෙන අවුරුදු ක්‍රීඩාවලට මේ කියන්නේ ඒ සමිතිය කට්ටියයි අවුරුදු 60න් උඩ කට්ටියට තමයි සහභාගී වෙන්න පුළුවන්. අපිට සහභාගී වෙන්න බෑ. අපි ගියේ බලන්න. ඉතින් මාර ලස්සන වැඩක් මේක. මොකද ඉතින් දැන් ඔය වයස් 100ලට ආච්චිලට අවුරුදු උත්සව නෑනේ ඇත්තටම. ඉතින් අවුරුදු උත්සව තිබ්බත් ඒවල ක්‍රීඩා කරන්න බෑ. මොකද ගොඩක් අවුරුදු උත්සවවල ක්‍රීඩා කරන්නේ ඒ කියන්නේ ඒවට සහභාගී වෙන්නේ ගොඩක් තරුණ කට්ටිය. තරුණ කට්ටියත් එක්ක යාළුවට සෙල්ලම් මේ ක්‍රීඩා කරන්න බෑනේ. ඉතින් මේ ගම්වල මේ වගේ මේ උත්සව අවුරුදු උත්සව සංවිධානය කරන එක මාර වටිනවා. එතකොට යාළුවට සතුටුයි. දැන් අපි ඊයේනේ දැන් ඊයේ තමයි අපි මේකට ගියේ. මේ අද තමයි වීඩියෝ එක රෙකෝඩ් කරන ගම එඩිට් කරන ගමන් තමයි මේක රෙකෝඩ් කරන්නේ. ඉතින් මාර ලස්සන වැඩක් ඒක. හැම ගමකම මේ වගේ එකක් තියෙන්න ඕනේ. ඒක ඇති. මම දන්නේ නැහැ. ඉතින් අපේ ගමේ තියෙන එක ගැන තමයි මම මේ කියන්නේ. ඉතින් මාර ලස්සන වැඩක්. ආච්චිලා සීයලා ගොඩක් සතුටු වුණා එදා. ඉතින් යාළුවට ගෙවල් වල තියෙන ප්‍රශ්න අමතක කළා ටික වෙලාවකට හරි. මෙහෙම සතුටු වෙන්න දෙයක් තියෙනවා කියන්නේ ඇත්තටම වටිනවා. මොකද ඉතින් යාළුවා තමයි දැන් ජේෂ්ඨ පුරවැසියෝ අපේ රටේ.
එයාලට මෙහෙම දේවල් තියෙන් ඕන ඉතින් යාලටත් අවුරුදු උත්සවල සතුරු වෙන්න එපා අනිත් අවුරුදු උත්සවල යාලට සහභාගී වෙන්න බෑනේ ඇත්තටම ඒකින්දා මේක මාර වටිනවා ලබන අවුරුද්දෙත් මේ වගේ වැඩක් කරන්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම ඒ උත්සවය සංවිධානය කරන ආච්චිලා සීයලට නැන්දලා මාමලට මම මගේ හදවතින්ම සුභාශිංචන පිළිගන්වනවා ලබන අවුරුද්දෙත් මේ විදියට මේ වැඩේ කරන්න පුළුවන් වෙන්න කියලා එහෙනම් that's it bye මගේ channel එක ගැන කිව්වොත් එහෙම ඉස්සරහට එක දිගට වීඩියෝස් දාන්න මම බලාපොරොත්තු වෙනවා හොඳ වැඩක් කරමු හොඳ වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් bye okay take care තව එකක් ඉතින් හැමදාම කියනවා වගේ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක click කරන්න එතකොට මම videos දාපුවම ඔයාලට බලන්න පුළුවන් වෙනවා ඒ වගේම ඉතින් වීඩියෝ එකට comment එකක් like එකකුත් දාන්න නිකන් තියෙන ටිකනේ ඔන්න ඔය දාන්න හරි එහෙනම් bye